ඉස්සර පාස්වර්ඩ් ටික ලිව්වද? ඉස්සර ඉවරයි සර්. හරි. දැන් මට කියන්න බලන්න දෙන්න. පාස්වර්ඩ් එකක් දැම්මේ නැත්නම් මොනවද වෙන්න පුළුවන්? නිකන් හිතලා කියන්න බලන්න. ඔයාලට හිතලා දෙයි කියන්න. ඉස්සර කියන්න බලන්න. පාස්වර්ඩ් එකක් ෆෝන් එක අන්ලොක් කර හැකි ලොක් එක ඇරිය හැකි ඒ කියන්නේ පාස්වර්ඩ් එකක් දාලා නැහැ කියන්නේ. හරි. කොරෙක්ට් අර වගේ ඉතින් හොරකම් කරන්න හරි ලේසි නිකම්ම ලොග් වෙන්න පුළුවන්. හරි. එහෙම ඇතුළට දැන් අපි තනකෝ අනවශ්‍ය අපේ මාතෘකාව තුනේ අනවසර ප්‍රවේශයනේ. ඒතර අනවසර ප්‍රවේශය තමයි පළවෙනිම අවාසිය. ඒ කියන්නේ අනවසරෙන් ඇතුළු වෙන එක. එහෙනම් ලියා ගන්න පළවෙනි අවාසිය අනවසර ප්‍රවේශය. ඔන්න දැන් අවසරයක් නැතුව ඇතුළට ආවා. ඒක තමයි පළවෙනි අවාසිය. ඊට පස්සේ අපි ඊට ටික ලියමු. අනවසර ප්‍රවේශය තමයි පළවෙනි එක. දැන් එහෙනම් අනවසර ප්‍රවේශය විතරද? ඔව් අනවසර ප්‍රවේශය. ඒ කියන්නේ අවසරයකින් තොරව ඇතුල් වුණා කියන එක තමයි තේරුම. හරි. දැන් අපේ ගෙදරට ඔන්න දැන් කවුරු හරි කෙනෙක් අපි දොර ඇරලා තියලා ගිහිල්ලා අපි නැති වෙලේ කවුරු හරි ගෙදර ඇතුළට ඇවිල්ලා. ඔන්න පළවෙනි වැරද්ද දැන් කෙනෙක් අපි දන්නේම නැතුව ගෙදරට ඇවිල්ලා. දැන් දෙවනුව මොනවද වෙන්න පුළුවන්? ඊට පස්සේ මොනවද වෙන්න පුළුවන්? ගෙදර තියෙන බඩු මොකද වෙන්න පුළුවන් දැන්? ඔව්. හොරකම් කරනවා. එහෙනම් දැන් ගෙදරක නම් බඩු හොරකම් කරන්න පුළුවන්. එහෙනම් දැන් අපේ ෆෝන් එක නම් අපේ කම්පියුටර් එක නම් ඕක ඇතුලේ මොනවද තියෙන්නේ? අපේ පෞද්ගලික තොරතුරු, අපේ පින්තූර, ලියකියවිලි ඒවා හොරකම් කරන්න පුළුවන් නේද? ඔව්. එහෙනම් ලියා ගන්න දෙවෙනි අවාසිය පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම. පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම. හරි දැන් හොරකම් කරන එක වැඩක්. අනිත් එක තමයි ඔයාගේ කම්පියුටර් එකට ගිහිල්ලා ඔයාගේ ෆෝන් එකට ගිහිල්ලා ඕක ඇතුලේ තියෙන ඔක්කොම මකලා දාලා ගියෝ. අපි හදපුවා සේරම දේවල් නැතු වෙනව නේද අපිට? අපි හැමදාම අපි ටයිප් කරපුවා අපි මොන හරි කරපු සේරම දේවල් ටික. එහෙනම් ලියා ගන්න තුන්වෙනි එක ලිපිගොනු මකා දැමීම. ලිපිගොනු මකා දැමීම. ලිපිගොනු මකා දැමීම. ජනුලි මොකද උනේ? මේවද නෑනේ? ජනුලි ජනුලි ඇහෙනවද? මොකද උනේ ජනුලි? කරන්ට් එක ගියද නැහැ? ජනුලි අපි 9 වෙනි එක මෙන්න මේක ලියලී හිටියේ. එතකොට ඒකේ අපි පළවෙනි දෙකට වාට තනියම ලියන්න පුළුවන්. තුන්වෙනි එකට තමයි උත්තර අපි කිව්වේ. හරි. ඒකට ලියපු උත්තරේ කවුද? ආදිත්‍ය. ඒ උත්තර ටික ෆොටෝ එකක් ගහලා දාන්නකො ගෲප් එකට. එතකොට ඊළඟට ලියා ගන්න පුළුවන්.
ඊළඟට පේනව නේද? අනවසර ප්‍රවේශය කියන එකයි පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම ලිපිගොනු මකාදැනීම. ඒක ඊළඟට සම්පූර්ණ කරගන්න පුළුවන් දැන් තියෙනව නේද? හරි. එහෙනම් අපේ දැන් ඔන්න තරින් පාඩම් දෙකක් සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ අපේ පෙළ පොතේ අපිට හම්බ වෙන හරි පාඩම් දෙකක්. අපි අපවසරයක් වලේ පෙළ පොතට පොඩ්ඩක් එමුකෝ. මොකද අච්චු පොතේ අපිට තියෙන දේවල් ටික පොඩ්ඩක් බලාගෙන ඉන්න. හරි. ඒතර ඔයාලගේ 6 වසරේ පොතේ හරි අපි දැන් මේ වෙනකොට කතා කරලා ඉවර කරපු පාඩම් දෙක තමයි. හරි. අපි කතා කරලා ඉවර කරා පරිගණකයේ වැදගත්කම. අන්න ඒ පරිගණකයේ වැදගත්කම කියන පළවෙනි පාඩමේ තමයි අපිට තිබුණේ පරිගණකයේ කොටස් ටික මොනවද? පරිගණක දෘඩාංග ගැන කතා කරා. ඊට පස්සේ තමයි අපි පරිගණකයක් ගාව වාඩි වෙලා වැඩ කරනකොට අපේ පරිස්සමට කම්පියුටරේ පරිස්සමට මොනවද අපි ආරක්ෂාවට කරන්න ඕන දේවල් කියලා. අන්න ඒ පාඩමේ අවසානයේ තමයි අපි කතා කරේ පාස්වර්ඩ් එකක් දාලා අපේ කම්පියුටරේ පරිස්සම් කරන්න කියන එක තමයි කතා කරේ. එහෙනම් මෙතනින් ඉස්සරහට තමයි අපි අර වගේ අපේ පොඩ්ඩක් දැන් ප්‍රැක්ටිකල් අපේ කම්පියුටරේ ඇතුලේ තියෙන දේවල් අපි වැඩ කරද්දී ඔයාලා මේ වෙනකොටම දන්න දේවල් තියෙන්න පුළුවන් නොදන්න දේවල් තියෙන්න පුළුවන්. ඒතකොට දැන් ඔන්න කම්පියුටරයකින් මම කියලා දෙන දේවල් ඔයාලට කරලා බලන්න පුළුවන් කම්පියුටරේ ඊට පස්සේ. දැන් මේ වෙනකන් අපි කතා කරේ පරිගණකයේ කොටස් ගැන වටපිටාව ගැන කතා කරා. දැන් ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන දේවල් තමයි පරිගණකයේ ඇතුලේ දැන් උදාහරණයක් හිතන්නකෝ මේ වෙනකොට කම්පියුටරේ භාවිතා කරලා එදා ඔයාලා කිව්වා වගේ ඔයාලා සින්දු අහලා ඇති, චිත්‍ර ඇඳලා ඇති, එක එක වැඩ කරලා ඇති. එතකොට අපි පිළිවෙලට පරිගණකයේ තියෙන දේවල් ඉගෙන ගන්න යන්නේ. එහෙනම් එතකොට අපේ තුන්වෙනි පාඩම තමයි මෙහෙයුම් පද්ධතිය හා ගොනු හැසිරවීම කියන එක. නේද? ඒකේ පළවෙනි මාතෘකාව තමයි මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක්ද? දැන් බලනවා ඊයේ මොකක්ද? මෙහෙයුම් පද්ධතිය. හරි. හරි. අපි දැන් මෙහෙම හිතන්න. මම දැන් ඔයාලට උදාහරණ කීපයක් කියනවා. හරි. හරි. කට්ටිය දැන් ඔයාලගේ ඉස්කෝලේ දන්නවනේ. ඉස්කෝලේ ඉන්න ප්‍රධානම කෙනා කවුද? ඉස්කෝලෙම බලා ගන්නවා වගේ ඉන්න ඉස්කෝලෙම ඉන්න ප්‍රධාන කෙනා කවුද? විදුහල්පතිතුමා. විදුහල්පතිතුමා එහෙම නැත්නම් ප්‍රින්සිපල් නේද? එහෙනම් එතකොට දැන් සමහර දැන් ඔයා හිතන්න මෙහෙම විදුහල්පතිතුමා ගැන කතා කරොත් විදුහල්පතිතුමාගේ යටතේ තව කොච්චර කට්ටිය ඊට පස්සේ ඉන්නවද? විදුහල්පතිතුමාට පස්සේ තමයි ඉන්නේ කවුද? අංශභාර සෙක්ෂන් වල ඉන්න ප්‍රධාන ගුරුවරු ටික ඉන්නවා. ඊට පස්සේ ඔයාලට එක එක විෂයන් උගන්වන්න විෂය භාර ගුරුවරු ඉන්නවා. එතකොට ගුරුවරු පැත්තෙන් ගත්තොත් ඒ කට්ටිය ඉන්නවා. ඊට අමතරව ඉස්කෝලේ ඔෆිස් එකේ වැඩ කරන කට්ටිය ඉන්නව නේද? තව ඉස්කෝලේ අතුපතු ගාලා සුද්ධ කරන කට්ටිය ඉන්නවා. ওই විදිහට ඔක්කොම ටික පාලනය කරන්නේ විදුහල්පතිතුමා නේද? හැම දැන් ඔයා හිතන්නකෝ ඔයාලගේ ඉස්කෝලේ ඔන්න ඔයාලා 4 වසරේ හිටියා 5 වසරේ හිටියා දැන් 6 වසරේ ඉන්නවා. එතකොට දැන් ගොඩක් දෙනා ඉස්කෝලේ මාරු වෙලා ඇති. කලින් හිටපු ඉස්කෝලේ නෙමෙයි අලුත් ඉස්කෝලේකට මාරුනේ ශිෂ්‍යත්වයෙන් පස්සේ. තිසර මොකද අලුත් ඉස්කෝලේකට ගියාද? හරි. එතකොට කලින් ඉස්කෝලේට වඩා අලුත් ඉස්කෝලේ බොහෝ වෙලාවට ලොකු ඇති. එහෙමද? ඒ ඉස්කෝලේ මම හිතන්නේ ගොඩක් වෙලාවට ඔයාලා ශිෂ්‍යත්වයෙන් පස්සේ යන ඉස්කෝලේ පොඩි පන්ති නෑ. පොඩි පන්ති නෑ කියන්නේ 1 2 3 4 5 නෑ. 6 ඉඳන් 13ට තියෙන්නේ. තිසර එහෙමද? නෑ සර් තියෙන ඔක්කොම. ප්‍රාථමිකේ ඉඳන්ම තියෙනවා. හරි. යනුලි දැන් යන්නේ ඉස්කෝලේ කලින් ගිය ඉස්කෝලේද නැත්නම් වෙනස් වුණාද? කලින් ගිය ඉස්කෝලේමයි සර්. හරි. එතකොට දැන් ඔයාලා ඉස්කෝලේ මාරු වෙනකොට දැන් හිතන්න ඉස්කෝලේ මාරු වෙනවා කියලා. ඒ ඉස්කෝලේ මාරු වුණාට ඉස්කෝලේ ඇතුලේ තියෙන දේවල් ටික සාමාන්‍යයෙන් වෙනද වගේමනේ වෙනසක් නැහැනේ. ඉස්කෝලේ පන්ති කාමර තියෙනවා, අපිට සෙල්ලම් කරන්න පිට්ටනිය තියෙනවා, ඒ සේරම තියෙනවා. හැබැයි ප්‍රින්සිපල් මාරු වෙලා දැන් නේ. කලින් ඉස්කෝලේ හිටපු ප්‍රින්සිපල් නෙමෙයි දැන් ඉන්නේ. හැබැයි කොහොම වුණත් ඉස්කෝලේ ලස්සනට පිළිවෙලට කරන් යන්නේ ඇත්තටම ප්‍රින්සිපල්යි ගුරුවරු ටිකයි තමයි. හරි. එතකොට දැන් අපි මේ ඇයි ප්‍රින්සිපල් ගැන කතා කරන්න හේතුව කියලා මම කියන්නම්. හරි. ඒක උදාහරණයක්. හරි. දැන් ඊට පස්සේ ඔයා හිතන්න ඉස්කෝලේ පැත්තකින් තියමු දැන් අපි. අපි හිතමු ඔයාලගේ දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලා ඉස්සර ක්‍රිකට් ගහලා තියෙනවා. මම ඉස්සරකින් ඇහුවේ දැන් ගෑනු ළමයි සාමාන්‍යයෙන් ක්‍රිකට් ගහන්නේ නැහැ නේ කියලා. හැබැයි ගෑනු ළමයිනුත් ක්‍රිකට් ගහනවා. ගෙදර එමු ඔය නෑදෑයෝ කට්ටියම ආපුවම බැට් එකේ බෝල් එකේ වරන් ක්‍රිකට් ටිකක් ගහනවා නේද? හරි.
ඉස්සර ක්‍රිකට් කණ්ඩායමේ කවුද ඉන්නේ? දැන් සාමාන්‍යයෙන් ගත්තාම ක්‍රිකට් ටීම් එකක් ගත්තාම අපි කියන්නේ දැන් ඔය ටීවී කියනවනේ ක්‍රිකට් මැච්. ඒ ටීම් එකත් එක්කෙනෙක් ඉන්නවා ප්‍රධාන කවුද? ඔව් ක්‍රිකට් කණ්ඩායමක් ටීම් ගත්තාම එකේ ඔව් කවුද ඉන්නේ? අපි යන්නේ මොකද්ද කියන්නේ? ටීම් එකේ කැප්ටන් නේද නායකයා? ටීම් එකේ කැප්ටන් කෙනෙක් ඉන්නවා. එතකොට කියද්දි මතක් වුණා ඉස්කෝලේ නිවාසාන්තර තරඟ තියෙනව නේද? නිවාසාන්තර තරඟ කියලා එහෙම තරඟ තියෙනව නේද? ඉස්කෝලවල තියෙනව නේද? ඔයාලව නිවාස වලට බෙදලා තියෙනව නේද? එතකොට ඒකෙත් ඉන්නව නේද නායකයෙක් පත් කරනව නේද? නිවාසයේ නායකයා කවුද කියලා. එහෙම නායකයෙක් හරි ඉස්කෝලේ ප්‍රින්සිපල් හරි අපි පත් කරන්නේ එයා යටතේ ඉන්න කට්ටියව හරියට පාලනය කරලා වැඩේ කරවන්න ඕනේ හින්දා. එහෙනම් මේ මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක්ද දන්නවද? මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ සිංහල වචනනේ. ඕකේ ඉංග්‍රීසි වචනේ තමයි ඔපරේටිං සිස්ටම් එක. හරි ඔපරේටිං සිස්ටම් එක. ඒ කියන්නේ ඒක පරිගණකයේ තියෙන අනෙකුත් සියලුම දේවල් පාලනය කරන වැඩසටහනක්. මොන හොඳට අහගන්න මම කියන එක. පරිගණකයේ තියෙන අනෙකුත් සියලුම දෘඩාංග මෘදුකාංග. දෘඩාංග කියන්නේ මොනවද ළමයි? හાર્ඩ්වෙයාර්. අපි කතා කරේ කීබෝඩ් එක, මවුස් එක, CPU එක නේද? පරිගණකයේ මතකය ඔය ඇතුලේ තියෙන කැලි ඔක්කොම ටික පාලනය කරන්න පුළුවන් වැඩසටහනකට තමයි කියන්නේ මොකද්ද? මෙහෙයුම් පද්ධතියක්. එහෙනම් මෙහෙයුම් පද්ධතියක් කියන්නේ software එකක්. ඔන්න හොඳට අහගන්න. හරි? මෙහෙයුම් පද්ධතිය කියන්නේ පරිගණකයේ තියෙන ප්‍රධානම software එකක්. එයා තමයි මුළු පරිගණකයේ තියෙන හැමදේම පාලනය කරන්නේ. හරියට ඉස්කෝලේ ප්‍රින්සිපල් යට තියෙන ටීචර්ස්ලාව පාලනය කරනවා. ඒ වගේ මෙහෙයුම් පද්ධතිය තමයි අපේ පරිගණකයේ වෙන හැමදේම පාලනය කරන්නේ. හරි. මම දැන් ඔයාලට මෙහෙයුම් පද්ධතියේ උදාහරණයක් පෙන්නුවා. හරි? මට පෙන්වන්න පුළුවන් දේ තමයි මගේ කම්පියුටරේ තියෙන මෙහෙයුම් පද්ධතිය. හරි. මෙන්න මේක තමයි මගේ කම්පියුටරේ තියෙන මෙහෙයුම් පද්ධතිය. ඔයාලට පේනවද මෙන්න මේ ලස්සන මෙනු එකක් එනවා. පේනව නේද? ස්ක්‍රීන් එක හැමෝටම පේනව නේද? ෂෙයා වෙලා නෙත් තියෙන්නේ. එතකොට මේ වගේ එකක් දැකපු ගමන් අපි දන්නවා මේක Windows කියලා. කට්ටිය අහලා තියෙන කම්පියුටර්ස් වල භාවිතා කරන ජනප්‍රියම එක තමයි මොකද්ද? Windows කියලා අහලා තියෙනවද? හැමෝම අහලා තියෙනවනේ Windows කියන. හරි. එතකොට මේ මෙහෙයුම් පද්ධතියෙන් ඔයාලට කරන්න පුළුවන් වැඩ මොනවද කියලා ඇහුවොත් හැම වැඩේම කරන්න පුළුවන්. චිත්‍ර අඳින්න පුළුවන්, ලියුමක් ටයිප් කරන්න පුළුවන්, සින්දුවක් අහන්න පුළුවන්. හරි? ඉන්ටර්නෙට් යන්න පුළුවන්. එහෙනම් මේක හරියට ඔක්කොම හරි ටික කරලා දෙන මෙහෙයුම් පද්ධතිය. මෙයා හිටියේ නැත්තම් අපිට කිසිම දෙයක් කරගන්න හම්බෙන්නේ නැහැ. හරි. ඊළඟ දේ තමයි. දැන් උදාහරණයක් හිතන්න. පරිගණකවල වැඩිපුරම භාවිත කරන්නේ ඉංග්‍රීසි භාෂාවනේ. හරි. දැන් මේ පරිගණකයේම ජපානයේ භාවිත කරනවා, චීනයේ භාවිත කරනවා. හරි. ඒතර ඔයාලා අහලා තියෙනවද ජපානයේ සහ චීනයේ කියන රටවල් වල ඉංග්‍රීසි භාෂාව භාවිත වෙන්නේ නැහැ නේද? ජපානයේ කියන රටවල් වල ඉංග්‍රීසි භාෂාව භාවිත වෙන්නේ නැහැ. ජපානයේ භාවිත කරන්නේ එයාලගේ භාෂාව. චීනයේ භාවිත කරන්නේ. එතකොට උන අහගන්න මම කියන දේ පරිගණකයක් ගැන කතා කරද්දී අපි දැන් මේ දකින පරිගණකයේ ඔක්කොම තියෙන ඉංග්‍රීසියෙන්. හරි. ඒතර දැන් ජපන් භාෂාව සාධාරණ කෙනෙක් ජපානයේ පරිගණකයක් අපි භාවිත කරලා ජපානයේ කම්පියුටරේ ඔන් කරොත් එහෙම මේ Windows එක ඔයාලා මේ දකින Windows එක මේ විදිහටම තියෙනවා. හැබැයි අර ඉංග්‍රීසි වචන වෙනුවට මොනවද තියෙන්නේ? ඒ වචනට දාලා චීන වචනේ තියෙනවා, චයිනීස් වචනේ තියෙනවා, ජපනීස් වචනේ තියෙනවා. ඒ කියන්නේ එකම මෙහෙයුම් පද්ධතිය. හරි? එක එක භාෂාවලින් තියෙන්න පුළුවන්. හරි. දැන් එහෙනම් අපි හිතන ඔයාලා ෆෝන් එක ගැන. ෆෝන් එකක් ඔන් වෙනකොට ඔයාලා දන්නවා මේ ෆෝන් එකෙත් තියෙනවා මෙහෙයුම් පද්ධතිය. අන්නේ මෙහෙයුම් පද්ධතිය නම වැටෙනවා කොයි වෙලාවටද? ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරද්දි. රොබෝ කෙනෙක් වගේ කොළ පාටින් වැටලා Android කියලා වැටෙන්නේ නැද්ද? නිකන් අර එක එක වෙලාවට ඔයාලා දැකලා තියෙනවා නේද? ෆෝන් එක රීස්ටාර්ට් වෙනකොට වැටලා නැද්ද? ඉතින් මම බලන එකේ Android කියලාත් දෙනවා Nokia කියලාත් දෙනවා. අන්න දැන් ඒ තිසර කියූප එක කට්ටියම අහගන්න. Nokia කියලාත් වැටුණා Android කියලාත් වැටුණා කියලා කිව්වනේ. ඒකට හේතුව තමයි දැන් අපි දන්නවනේ මේ අපි අතින් අල්ලන්නේ හાર્ඩ්වෙයාරනේ. එතකොට මේ ෆෝන් එක හදලා තියෙන්නේ Nokia කියන කම්පැනියෙන් නම් ෆෝන් එක ඔන් වෙද්දි ඉස්සල්ලාම වැටෙන්නේ Nokia කියන. ෆෝන් එක ඔන් වෙනකොට Samsung කියලා වැටෙනවා නම් ඒ කියන්නේ මේක හදලා තියෙන මේ ෆෝන් එක හදලා තියෙන්නේ Samsung ලා. හැබැයි Nokia වුණත් Android හරි. එතකොට Nokia වුණත් Samsung වුණත් තව මොනවද ළමයි තියෙන්නේ? Apple නෙමෙයි හරි. Apple පැත්තකින් තියන්නකෝ. Nokia තියෙනවා, Samsung තියෙනවා, Huawei තියෙනවා,
Redmi තියෙනවා නේද? වර්ග ගොඩයිනේ. ඔය ඔක්කොම තිබුණට වැඩියෙන්ම ජනප්‍රියම මෙහෙයුම් පද්ධතිය මොකද්ද? Android කියන එක. ඔන්න මතක තියාගන්න. ෆෝන් වල තියෙන ජනප්‍රියම මෙහෙයුම් පද්ධතිය තමයි Android. ඒක තමයි ඔයාලා ෆෝන් එක ඔන් කරපුවාම කට්ටිය මතකනේ ෆෝන් එකක් ඔන් කරපුවාම අර ලස්සන ලස්සන අයිකන් තියෙනවා නේද? ඒ අයිකන් ඔබලා ඔයාලා ගිහිල්ලා එක එක වැඩ කරගන්නවානේ. ඒ තමයි මෙහෙයුම් පද්ධතිය. හරි දැන් හිතන්නකෝ ඔයාලා ගාව Apple ෆෝන් එකක් තියෙනවා කියලා. Apple ෆෝන් එක ඔන් වෙනකොට Apple ලාංඡනය වැටෙනවා. ඊට පස්සේ Android කියලා එහෙම වැටෙන්නේ නැහැ ළමයි. හරි? ඒ කියන්නේ Apple ලගේ Android නෙමෙයි තියෙන්නේ iOS කියලා එකක් තියෙන්නේ. ඔන්න හොඳට අහගන්න. iOS. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධති වර්ග ගොඩාක් තියෙනවා. ෆෝන් වලට වෙනම තියෙනවා. කම්පියුටර්ස් වලට වෙනම තියෙනවා. අපි එන ඉස්සරහට ඉගෙන ගන්න වැඩිපුර මොකද්ද? ඔයාලට මේ පේන්න තියෙන එක. ඔයාලට මේ පේන්න තියෙන්නේ මොකද්ද? Microsoft Windows කියන එක. හරි? දැන් හිතන්නකෝ ඔයාලගේ ගෙදර තියෙන කම්පියුටරේ තිසර යනුලි ලැප්ටොප් එකක් ඔයාලගේ ගෙදර තියෙනවා නම් ඒ ලැප්ටොප් එකේ එළිය ගහලා දෙනවා වර්ගය මොකද්ද කියලා. මොකක් කියලාද ගහලා තියෙන්නේ තිසර Dell ද HP ද Asus ද Acer ද මොකද්ද ලැප්ටොප් එකේ ගහලා තියෙන්නේ? බලන්න කියන ලැප්ටොප් එකක් ළඟ තියෙන කට්ටිය යනුලි තිසර Acer කියලා ගහලා දෙනවා. තිසර සර් කොතන තියෙන ඔයාගේ ඩෙස්ක්ටොප් එකක්ද ලැප්ටොප් එකක්ද තිසර තියෙන්නේ? ලැප්ටොප් එක. ලැප්ටොප් එකේ පියන අරපුවාම ඒ කියන්නේ ඔයාගේ දැන් ලැප්ටොප් එකේ පියන අරලා තියෙනවනේ. බලන්න ඔය කීබෝඩ් එකේ උඩින් හරි අර ඩිස්ප්ලේ එකේ මොනිටර් එකේ කෙළවරක හරි කොහේ හරි අනිවාර්යෙන් තියෙනවා ලාංඡනයක් ගහලා ඇති. HP හරි. කීබෝඩ් එක උඩ දෙකක් තියෙනවා එතන එකක් තියෙනවා. හරි මොකද්ද ගහලා තියෙන්නේ මට අකුරු ටික කියන්න බලන්න මොනවද තියෙන්නේ? එකක් තියෙනවා එක කියලා. අකුරු බලන්න ACCER ද? නෑ ACER. ACER right. ඒ තමයි වාගේ වර්ගය Acer. හරි. ඔව් එතකොට ආදිත්‍ය දැන් ලැප්ටොප් එක ළඟ නෑ නේද? නැහැ. හරි. එතකොට මම ඔයාලට පෙන්නන්නම් බලන්න මෙන්න මේ තමයි. ඔයාලා දැන් ඔය කියපු නම් ටික මම ඔයාලට පෙන්නන්නම් කොහරිද? සර් අපේ එක HP. ඔය මතක් වෙන්නේ හරි මෙන්න මේ වගේ මේ තියෙන්නේ. එතන මේ ඔක්කොම කවුද දන්නවද? එක එක පරිගණක ලැප්ටොප් හදන හાર્ඩ්වෙයාර් හදන. ඒ කියන්නේ හાર્ඩ්වෙයාර් හදන කම්පැනි. එතකොට Dell වෙන්න පුළුවන්, HP වෙන්න පුළුවන්, Acer වෙන්න පුළුවන්. හරි? Samsung වෙන්න පුළුවන්, Asus වෙන්න පුළුවන්. ඔය කවුරු කොහොම කිව්වත් ඒකට මෙහෙයුම් පද්ධතිය හදන ප්‍රධාන ආයතන තියෙන 3-4යි. ඒකේ අංක එක තමයි ඔයාලා හැමෝම දන්නවා. මෙන්න මෙයා. මම නිකන් ඔයාලා ලෝගෝ පෙන්නන එක එක ලාංඡන විදිහට තියෙන්න පුළුවන්. මේක දැකලා නැත්නම් ඉතින් අපි සාමාන්‍යයෙන් එහෙම වෙන්න දෙයක් නැහැ. මේ ලාංඡනේ අපි පොඩි කාලේ ඉඳන් කම්පියුටර් පාවිච්චි කරලා තියෙනවා නම් කොහෙන් හරි දැකලා තියෙනවා. දැකලා තියෙනවද නැද්ද? දැන් අද කාලේ අන්න එක තමයි මේවා පරණ ඒවා අලුත් ඒවා කලවමක් මේ තියෙන්නේ. දැන් තිසර ගත්තොත් තිසර ඕකෙන් කීයක් විතර දැකලා දෙනවද ඔය ලාංඡන වර්ග වලින්? දෙකක්. ඔන්න මම පෙන්නන්නකො මෙන්න මේ ෆොටෝ එක බලන්න. මේ දකුණු පැත්තට ආපු පොඩි ෆොටෝ එකක් ගත්තොත් ඔම ඉන්න එක ටිකක් ලොකු වෙලා එයි දැන්. මේ තියෙන්නේ Microsoft Windows කියන ආයතනය 1983 පටන් ගන්න. හරි? 1900 හරි 1983 ඉඳන් අද වෙනකොට මෙන්න මේ Windows 11 කියන හතරස් කොටු හතර තමයි තියෙන්නේ. හරි? ඒක දැකලා තියෙනවා. ඒක තමයි දැන් මගේ ලැප්ටොප් එකේ බලන්න මෙතන පල්ලෙහා මේ තියෙන කොඩිය වගේ මේ අර පොඩියක් වගේ හතරස් කොටසක් පේනවද මගේ ලැප්ටොප් එකේ පල්ලෙහාම පටියේ තියෙන යට. ඒතර එතනින් තමයි අපි දැනගන්නේ මේ ලාංඡනය දැක්කම මේකේ තියෙන්නේ Windows 11 වගේ. හරි. ඒතර Windows 10 කියන්නේ පොඩ්ඩක් ඇද වෙච්ච කොඩියක් වගේ එකක්. හරි. Windows 7 කියන එක නිකන් ලස්සන කොඩියක් වගේ හැඩයක්. ඔන්න ඔය වගේ තමයි Windows ලගේ ලාංඡනය තියෙන්නේ. හරි. අපි තව එක්කෙනෙක් බලමු.
සර් ඔව් මම දැකලා තියෙන්නේ Windows 11 එකයි 7. ආ එතකොට මේ තියෙන්නේ Apple කියලා කම්පියුටර්ස් අපි දැකලා තියෙනවානේ Apple කියලා ෆෝන් උත් තියෙනවා Apple කියලා කම්පියුටර්ස් උත් තියෙනවා. ඒතකොට එයාලගේ ඇතුළට Windows කියන එක දාන්න බෑ. එතකොට මෙන්න මේ Mac OS කියන එක තමයි එයාලගේ එන්නේ. හරි. එතකොට එයාලගේ කම්පියුටරේ ඔන් කරපුවාම ටිකක් වෙනස්. දැන් අපි අපේ Windows එක ඔන් කරපුවාම තියෙන විදිහට වඩා ටිකක් වෙනස් විදිහට තමයි එයාලගේ කම්පියුටරේ ඔන් කරපුවාම තියෙන්නේ. මම දැන් නිකන් ෆොටෝ එකක් ඔයාලට පෙන්නන්නම්. මේ ඊළඟට ලෝඩ් වෙන ෆොටෝ එක දිහා බැලුවොත් ඔයාලට පේන්නේ මේ තියෙන්නේ. එතකොට එයාලගේ පල්ලෙහා ටාස්ක් බාර් එකේ නිකන් ෆෝන් එක වගේ මේ තියෙන්නේ. මෙන්න මේ වගේ අයිකන් තියෙනවා. අර Windows ලට වඩා චූටි වෙනසක් තියෙනවා. එහෙනම් ඔය විදිහට මෙහෙයුම් පද්ධති කොච්චර තිබ්බත් බය වෙන්න දෙයක් නැහැ. ඔය හැමෝගෙම කරන්නේ එකම වැඩේ. අපේ කම්පියුටරෙන් අපිට වැඩක් කරගන්න ඕන අපිට පරිගණකයේ තියෙන හાર્ඩ්වෙයාර් එක ගනුදෙනු කරන්න බෑ. මොකද අපි ඉලෙක්ට්‍රොනික නෙවෙයි නේද ළමයි. අපේ මොළය ඇතුලේ IC නෑ, chip නෑ. අපි කරන්ට් එකෙන් නෙමෙයි වැඩ කරන්නේ. ඒතර පරිගණකයේ ඇතුලේ තියෙන ඔක්කොම කෑලි ටික ඉලෙක්ට්‍රොනික කෑලි. ඒතර අපිට එයාගේ භාෂාව තේරෙන්නේ නෑ, එයාට අපේ භාෂාව තේරෙන්නේ. එහෙනම් මේ මෙහෙයුම් පද්ධතිය කියන කෙනා මොකද කරන්නේ? පරිගණකයේ තියෙන දෘඩාංග ටික ඔක්කොම කළමනාකරණය කරලා ඔයා මවුස් එකෙන් ගිහිල්ලා ක්ලික් කරලා මෙන්න මෙහෙම ඔබලා වැඩ කරද්දි කරවනවා. ඔයාට ඕන දේ එයා කරලා දෙනවා. එහෙනම් ඔන්න ඔක තමයි අපේ ඊළඟ මාතෘකාව වෙන්නේ මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොකක්ද කියන එක. මම දැන් ඔයාලට ඒක නිකන් කෙටියෙන් පැහැදිලි කරා. මෙහෙයුම් පද්ධතිය කියන්නේ ඔයාලට ඉස්සරහට ඉගෙන ගන්න තියෙන දෙයක්. හරි? කොටසෙන් කොටස. එහෙනම් අපි අද පාඩමේ මුල පටන් ගමු. හරි. මාතෘකාව ලියාගමු අපි. මෙහෙයුම් පද්ධතියක් යනු ඉංග්‍රීසි වලින් දාගන්න ඔපරේටිං සිස්ටම්. සර් ඕ කලින් අර මාතෘකාව ලිය මොකද්ද මාතෘකාව? මෙහෙයුම් පද්ධතියද? ඔව් ප්‍රධාන මාතෘකාව මෙහෙයුම් පද්ධතිය. තුන්වෙනි පාඩමේ මාතෘකාව. ඔව් තුන්වෙනි පාඩම කියලා. එහෙම ගැටලුවක් නැහැ. තුන්වෙනි පාඩම කියලා දාලා හරි. කොහොම ඉන්න මං කියන්නේ. ඉස්සල්ලාම ලියා ගන්න අපේ තුන්වෙනි පාඩම. මේ තියෙන තුන්වෙනි පාඩමේ මාතෘකාව ලියා ගන්න මෙහෙයුම් පද්ධතිය හා ගොනු හැසිරවීම. තුන්වෙනි පාඩම කියන එකක් දාගන්න. හරි. හරි නේද? මෙහෙයුම් පද්ධතිය හා ගොනු හැසිරවීම කියලා දාලා දැන් එමු අපි ඒකේ අනුමාතෘකාවට මෙහෙයුම් පද්ධතියක් යනු එහෙම නැත්නම් ඔපරේටිං සිස්ටම් එකක් කියන්නේ මොකක්ද කියන එක. ඒතර මේකෙදි පුළුවන් බලන්න අපි පරිශීලකයා කියලා තියෙන තැනට නිකන් මිනිස්සෙක්ගේ මූණක් දාලා රූප සරහනත් එක්ක අපි අඳිමු. හරි රූපෙත් එක්ක අඳින්න ඕන. ඒතර රූප සරහන වලට පැහැදිලි නේද බලන්න. රූප සරහනේ තියෙන පරිශීලකයා කියන්නේ ඔයාලා. ඊට පස්සේ දකුණු පැත්ත කෙළවරේ තියෙන පරිගණක දෘඩාංග මෘදුකාංග. ඒ කියන්නේ අපේ කම්පියුටරේ තියෙනවා කෙළවරේ. දැන් මේ දෙන්න අතරමැද්දේ පාලම හදන්නේ කවුද? මෙහෙයුම් පද්ධතිය. කෙටියෙන් අපි කියනවා OS කියලා. ඔපරේටිං සිස්ටම් කියන එක තමයි කෙටියෙන් අපි OS කියන්නේ. එතකොට පරිශීලකයා කියන ඔයාලයි පරිගණකයයි අතරමැද්දේ ඉඳන් වැඩේ කරලා දෙන කෙනා තමයි මෙහෙයුම් පද්ධතිය. එතකොට එයා ගැන කෙටියෙන් අපි වගන්ති තුනකුත් පල්ලෙහින් දාලා තියෙනවා. සර් පින්තූර ඇඳ ගන්න ඕනේ.
පින්තූරෙත් ඇඳ ගන්න ඕනේ.
ඔයාලා මේක ඉවර කරන්න කලින් ඩිස්කනෙක්ට් වෙයි ආයෙ ජොයින් වෙන්න ලියා ගන්න. I'm finished. Okay.